හයි කට්ටිය කොහොමද මම මේ යන්නේන ගමන් පොඩි කන්ටෙන්ට් එකක් නුවන්ස් බිස්නස් ප්ලේබුක් එකට කරලා දාන්න කියලා කල්පනා කරා. මොකද මම ඇත්තට මේ ගිහිල්ලා ඉන්නේ මම කන්සල්ටන්සි කරන බිස්නස් එකකට. ඒ බිස්නස් එක සස්ටේනබිලිටි වලට සම්බන්ධ එක තිරසාර සංවර්ධනයට සම්බන්ධ බිස්නස් එකක්. දැන් අන්ෆෝර්චුනේට්ලි මේක ඇවිල්ලා ලොස් මේකින් බිස්නස් එකක්. හැමෝම කතා කරන්නේ ප්‍රොෆිටබල් බිස්නස් ගැනනේ. හැබැයි දැන් අවුරුදු 5ක් තිස්සේ මේ කම්පැනි ලොස් මේකින්. දැන් මට හම්බෙලා තියෙන පාර්ට් එක තමයි මේක ප්‍රොෆිට් කරන එක. ඒ කියන්නේ මේක කොහොමද ලොස් එක අඩු කරලා ප්‍රොෆිට් වලට කන්වර්ට් කරන්න කියලා. දැන් අපි ගත්තොත් මේක හොඳ බිස්නස් එකක්. මේකට ඉන්වෙස්ට් කරලා තියෙනවා ස්විට්සර්ලන්ඩ් වලින් එක්කෙනෙක්, තව ලංකාවේ එක්කෙනෙක්. එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ බිස්නස් එක හරියට ඇනලයිස් කරලා ලංකාවට ගැලපෙන විදිහේ මැෂිනරිස් ගෙන්නලා නෑ එකක්. දෙවෙනි එක තමයි ඉන්වෙස්ට්මන්ට්ස් ලංකාවට එද්දී ඒ ඉන්වෙස්ට්මන්ට් වල වෙච්ච ඩිලේස් එක්ක සමහර එක්ස්පෙන්ඩිචර්ස් මැනේජ් කරගන්න බැරි වෙච්ච එකක් තියෙනවා. එතකොට ඒකම ගොඩක් ප්‍රශ්න තිබ්බා මම මේ කන්සල්ටන්සි එක බාර ගනිද්දි. දැන් මේ ගොඩාක් දේවල් ස්ට්‍රීම්ලයින් කළා. අපි හිතනවා බලාපොරොත්තු වෙන 2026 ෆස්ට් ක්වාටර් එකේදී Jan to March වෙද්දී මේක ප්‍රොෆිටබල් බිස්නස් එකක් විදියට කන්වර්ට් කරන්න. එතකොට කන්සල්ටන්සි කියන්නේ ඕක. සමහරක් අය කියනවා කන්සල්ටන්සි කියන්නේ ඔයාගේ වොච් එක ඉල්ලගෙන වාට වෙලාව කියන එක කියලා. ඔව් ඒක කියන්න පුළුවන්. එහෙමත් සමහරෙන් එහෙමත් ඒකත් ඇත්ත තමයි. ඒ වගේ වැඩක් තමයි. හැබැයි ඉතින් වෙලාව කියන දැනගන්න ඕනේ. ඒ වෙලාව කියන්න වොච් එක ගත්තොත් වෙලාව කියන ලේසි. හැබැයි වෙලාව කියන විදිය තියෙනවා. ඉතින් ඕක තමයි කන්සල්ටන්සි කියලා කියන්නේ. එතකොට මම මේ බිස්නස් එකේ නම දැම්ම කියන්නේ නැහැ. මම පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් දාන්නම් කොහොමද මම මේ බිස්නස් එක ඒ තැනට හෙමින් කන්වර්ට් කරගෙන යන්නේ කියලා. ආයි සම්බෙමු.